Kur. Sudah meja gandeng ini belum. Tapi anda. Api aku. Banyak nih api tuh. Sudah. Api ini meh. Hari langit ini kat hayan ni pak. Nyata. Jenduk. Mata memang hari lama tu. Oh. Tadi kan. Hujan. Tadi kan. Juta. Ah hari hujan. Hujan depan datang harian ni. Hujan. Hujan. Mesti dah ni kat. Oh. Tahu harian ni. Oh. Oi. Mana? Ini pemayan. අයිබං ගොඩක් දවසකින් මේ වීඩියෝ එකක් අරන් එන්න බැරුණා. ඉතින් අලුත් වැඩක් කරන්න කියලා මේ හදන්නේ. මට ඉන්නවා අපි දැන් මෙච්චර කාලයක් සෆාරි ඇතුළේ ඉන්න අලි ඇත්තු අපේ ඉසිරලා නම් මනම් ගැන බැලුවා. මද කිපෙන්නේ කොහමද? ඒගොල්ලොන්ගේ රංචුවේ කවුද නායිකාව කවුද ගොඩක් දේවල් ඇහුවා. දැන් ඇති වගේ. දැන් මං එළියට යන්න හැදුවා. මට එළියේ ගොඩක් යාළුවෝ ඉන්නවා අලි බලන අය සහාලි. ඉතින් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලොන්ගේ චාරිත්‍ර වාරිත්‍ර මොනවද? ඒගොල්ලෝ වැඩ කරන්නේ කොහොමද? අලි නාවන්නේ කොහොමද? ඒගොල්ලෝ සැරද? අලි බලන අය සැරද? මේගොල්ලෝ ඇත්තටම වද දෙනවද? මොකද්ද මේ ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඉතින් අනිවාර්යයෙන්ම පහුගිය දවසේ මම අපේ යාළුවෝ ටිකත් එක්ක කතා කරා. ඒගොල්ලොත් ඕකේ මොකද මේක එළියට එන්න ඕන. ඇතුලේ මොකද තියෙන්නේ කියන එක මම එළියට අරන් එන්න හදන්නේ. මේ වෙනකන් කවුරුවත් ඒක කරලා නැහැ. ඇත්තටම ඇතුලේ මොකද්ද තියෙන එක ඔයගොල්ලන්ට මම අනිවාර්යෙන් පෙන්නනවා මේ channel එකේ. මොකද මේක අධ්‍යාපනික වැඩසටහනක් කරන එක තමයි මගේ ප්‍රධානම පරමාර්ථය. ඉතින් ඔන්න අපි අද නේ මම ගිය සතියේ ගියා මේ මදකෙපි චලියෙක් ලියන්න. ඒකේ චාරිත්‍ර වාරිත්‍ර එක. ඒකේ ඇත්තටම විද්‍යාත්මක දේවල් ටිකකුත් තියෙනවා මම දැක්කා. අපි ඒව පස්සේ කතා කරමු. දැන් බලන්න වීඩියෝ එක. ලබන සතියේ අපි යනවා බදුල්ල යනවා මෙයත් එක්ක මේ පෙරහැරකට. එතකොට බලමු පෙරහැරේ වාහනේ කොහොමද පටවන්නේ? වාහනේ යනකොට යා මොනවද කරන්නේ? යාට වතුර දෙන්නේ කොහොමද? යාට ඇත්තටම මේක අමාරුද? එයා කැමතිද? ඒ ටික බලමු. දැනට මේක බලන්න. ජය වේවා. මෙයා මාස ගානක් මදක ඉන්නකොට අපිට අයිති නෑනේ. එයා දෙයි හැමතුරු දිනවා එයා ආරක්ෂා කරලා තියෙනවා. එයාව දැන් අද තමයි අපි නිදහස් කරන්නේ. සාරා නෑ උතා. ඉහත් කරනකොට අපි සතරවරන් දෙයයන් හාමුදුරන්ට කරලා මෙයාව අපේ බාරයට ගන්නවා කියලා අපි නැවත ගන්නේ ඒ මට කාල සීමාව ඉවරෙච්චාම.
එතකොට අපි ඉතින් එයාට ඒ කරන්න ඕන චාරිත්‍ර වාරිත්‍ර කරලා තමයි නැවත අපිත් එක්ක මේ අපේ වැඩ කටයුතු පෙරහැර කටයුතු වලට අපි ගන්න එයාව නිදහස් කරන්න එපා. Adiano, adiano. Gini. ගොක්කොල 27ක් ඇති එක මල් පැලකට. ඒකේ චාරිත්‍රයක් වශයෙන් කරන එක. ගොක්කොල 27යි මල් පැල 4යි. මල් පැල 4යිනේ. මල් අලියෙකුට මල් පාරේද මල් පැල 4ක් හදනවා. ඒ 4 හදන්නේ ගොක්කොල 27කින් තමයි මල් පැල වියන්න ඕනේ. ඇයි මල් පැල 4ක් හදන්නේ අලියෙකුට? මේ මල් පැල 4ක් හදන්නේ අපි නෙමෙයි අපි අලියෙක් ගහක බඳිනකොට අපිට අලිය අයිති නෑනේ. නමුත් අලියා අපිට අයිති නේ දෙයිහාඳුරන්ට. සතරවරන් දෙයියන් තමයි අලියා අයිති කරන්නේ. අයිති කළා තමයි මල් පැල 4ක් හදලා දෙයිහාඳුරන්ට මල් පහන් පුද පූජා කරලා සතරවන් දෙයන්ගෙන් ආශිර්වාද අරගෙන තමයි අපි මේ අලියන් දෙහත් කරගන්නේ. ඒක තමයි මල් පැල 4ක් හදන්නේ. මල් පැල 4ෙන් කියන්නේ සතරවන් දෙයියන්ට මේක බාර දුන් යන්නේ බාර අරන් ඉන්නේ. මේක අපිට දෙන්න අපෝ මේ අපිට දෙන්න කියන ඒකෙන් තමයි අපි ගන්න එළියට. ඒ හතර පත්තු කොල්ල තමයි දේවතාව වස්නලා අඟුලිමාල දහන්න කියලා පොරොද්දයක් හඳේ පිටේ බැඳලා ඒව කරන්නේ කියන්නේ ඔක්කොම කරනවා දැන් අලියලි ඔව් ටික කරනවා අනිවාර්යයෙන් ඔක්කොම කරනවා ඒක තමයි ඒක මොකක්ද දැන් අලියා දැන් ගහේ ඉන්නකොට අලියාගේ අලියාත් එක්ක ඉන්නේ කවුද මොන අලියත් එක්ක යම් කිසි දේවතාවුන් හන්ත කෙනෙක් ඉන්නවා එතෙන්ට ගන්නකම් ඉතින් අපි එයා පොඩ්ඩක් දියංගෙන් අපි ඉල්ල ගන්න අපි නිදහස් කරලා දෙන්න කියලා. ඒක පරිසම් කරලා දෙන්න කියලා. ඔව්. ඒකින් තමයි මේ චාරිත්‍ර වාර්ත කරලා අපි ඉතින් ඒක ඉස්සරහට ගන්න. අපි මේ කරු ගැලිනු චාරිත්‍ර කරලා අලිය ලියුවානේ. සුවගේ අලිය එහෙම ලියන්නේ නැහනේ. මොකද්ද වෙනස තියෙන්නේ? අපි ඒ සත්තුන්ගේ
ඒ දේවල් අපි කරන්න ඕන අපුරටම කරන්න ඕන. එතකොට තමයි ඒ සතා අපිට හරියන්නේ සතයි අපි අතර දින බැඳීම ගොඩක් දුරට වැඩි වෙන්නේ. එහෙම නැතුව මේ යන්නම් වාලේ අලි ගහගෙන මේ එහෙම මොකද මේක ලොකු අපි මේ අලි බලනවා කියන එක රාත්‍රියේ කියන එක ඇත්තටම හැම මිනිහෙකුට කරන්න බෑ. මේක කරන්නේ බොහොම ලංකාවේ සුළු පිරිසක් නේ කරන්නේ. නමුත් ඒකටත් ආසාවක් තියෙන්න ඕන, පිළිටීමක් තියෙන්න ඕන. ලංකාවේ අලි බලනකොට හැමෝටම අලි බලන්න බෑනේ. ලංකාවේ අලි බලනකොට හැමෝටම අලි බලන්නත් බෑ. අලි බලන මිනිස්සුත් ඉන්නවා. ඒ වුණාට හැම අලියම බලන්නත් බෑනේ. අලි බලනවා කියලා මට ලංකාවේ අලි ඔක්කොම බලන්න එහෙම බලන්න බෑ. නෝ ඒක තමන්ගේ ඒ දැනුමත් එක්ක ඒ ඉස්සර ඒ මිනිත් අපේ පරණ මුතු මිතු අපිට කියලා දුන්නු දේවල්ත් එක්ක ගැටිලා අපි ඉගෙනගෙන ඒකෙන් තමයි ගමනක් යන්න ඕනේ. නැතුව අපිට එකපාරටම අපිට දෙයක් දන්නේ නැහනේ. ඇත්තටම අපි තව ඉගෙන ගන්න තවත් ඉගෙන ගන්න දෙනවා අපිට. අපි තාම මේකේ තාම මේ අපි අලි බලීම කියන එකේ තාම අපි ඉගෙන ගන්න චූටි දෙයක් විතරයි. මේකේ තාම මහා ලොකු ගුණයක් ඉගෙන ගන්න දෙනවා අපිට. නමුත් අපිට අර පරණ මිනිස්සු නැති වෙච්ච එක අපිට ලොකු පාඩුවක්. අපිට ඉගෙන ගන්න බැරුණා. නමුත් අපි තවත් කරන්නේ මේක ඉගෙන ගන්නවා. මේකේ කෙලවරක් නැහැ. අලි කියන සතාව මේ ඉන්න මේ වෙනස් වෙනවා. Kari, lama perla tu. Hindu gini kan hadin ඇත්තටම ඒ රජ කාලේ නම් ඒ කියන්නේ අලියෙකුට අඩංගුවක් තියෙනවා, අවිස්සුමක් තියෙනවා, මරු තියෙනවා. ඔය තුන් පොළ තමයි අඟුලයි, දෑඟුලයි, තුංගුලයි කියලා අඟුල් තුනට තමයි හින්දු හදන්නේ. කොක් හදන්නේ. කෝද හදන්නේ මාවි යටේ ප්‍රමාණය. අඟුලයි කියන්නේ මාවි යටේ ප්‍රමාණය. හාමුදුරුවෝ අපි බය වෙලා හිටියේ. කතරගම තම ජයන්ත ගත හැම අවුලක් නැහැ. මිය පිටේ නගලා එහාට ගියා නම් අතා හොඳයි. මෙව්ව හැම බෑ. නියන් තියනවා ඒක. මුලයි. ඔව් තරහ යනවලු. ඒක අපි දැනගන්න ඕන. එයාව ආරක්ෂා කරලා අපිත් ආරක්ෂා වෙලා දෙපැත්තම පරිසම් කරලා වැඩේ කරන්න ඕනේ. ඒකනේ ඉස්සර අලි බලපු කට්ටිය සතාට රිද්දන්නේ නැතුව නිල තෙරපල තමයි අලි බලලා දෙන්නේ. අවංකවම ඇත්ත වශයෙන්ම ඒක තමයි වෙලා දෙන්නේ. මොකද න ඉස්සර අලි බලන මිනිස්සු අලියගේ නිලයට හෙන්නුව තට්ටු කරලා ඇදපුවාම අඩංගු වහුවනවා. එතකොට ඒ මනුස්සයාට ආයේ අලියා ගහට දාන්නකම් ඒක ඇති. ඒකක් ඇති. කෙමිලා අලියෙක් කෙමිලා ලෙහෙනකොට හෙන්නුව
හෙන්ඩුවක් තියෙන එකනේ. අලියෙත් තෙමිලා ලෙහෙනකොට හෙන්ඩු පාරක් ගහලා අදිනවා. ඒ අදපුවාම ආයෙ අලිය ගහට දානකම් ඒ ඇති. ආයෙ අලිය ගහට දානකම් ඒ ඇති. එතකොට ඒ මිනිස්සයා අර තියාගෙන ඉන්නේ ආරක්ෂාවට. ඌට මෙහෙම කරපුවා ඌ දන්නවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. දැන් එහෙම නෙමෙයිනේ. දැන් අපි අලි බාසුන්නා ඒ වැඩේ කරන්නේ නැහැ. ඊටසෙම ඒක දන්නෙත් නැහැ. කියලා දෙන්නෙත් නැහැ මිනිස්සු. පරම්පරාවට ටිකෙන් ටික මේ ශාස්ත්‍රයේ නැති වෙනවා. නමුත් අපි කියන්නේ මේක නැති වෙන්නේ මේක රැකගන්න. මිනිස්සු බොරුවට දන්වල් දාගෙන අරක දන්වල් මේක ගහන. ඒ වුණාට අලියෙකුට හරියට හෙන්ඩු පාරක් ගහලා අලිය අඩංගුවට ඉන්නවනම් මාන්ති විතරක් ගැති අලියට. ගමනේ. අවංකව මාන්ති විතරක් ගැති මාන්ති මිටික ගෝලයට ගෙනවා. අතින් කියන්නේ. එකට දෙකට දාපන් විතරයි කියන්නේ. සිංහල දන්න හොඳයි ලංකාවේ. ඔව්. ඒ කියන්නේ කටින් කියන්නේ දෙකට දාපන් තුනට දාපන් අර ගහේ පැත්තම මේ ගහේ පැත්තම කියන්නේ. දංගල අල්ලගෙන යන ගමන් ගෝලයට ගෙනවා. හෙන්ඩු මිල්ලෙන් තට්ටු කළා. දෙකට දාපන්. එතකොට දන්නව අර කැලේ දාරිකට දෙකට දාන්න. එහෙමයි. එතකොට අපි අලි හොඳට සිංහල දන්න අලි ඉන්නේ මේ. ඒගොල්ලන්ට හැමදේම අපි දැන් කියනකොට තේරෙනවනේ. දැන් කලුවගේ අලියා වුණා. අතන බැඳපන්කොත් එතන බඳින්න බෑ ගහේ. ඌ එතකොට ඌ දන්නව බඳින්න දෙන්නේ කියලා. අලිය නිදාගන්නේ ස්ලීපින් කියලා කිව්වට පස්සේ. මොඩර්න් අලි. ඈ? ටක් වටින සත්තු මේ අපි මෙහෙම පරිස්සමට ආරක්ෂා කරන්නේ මේ රහක් වටින අලි. ගියා. ඒ වගේ දේවල් ඇත්තටම අපි ඉගෙන ගන්නවා. තු මේ අලියා මේ අපි දැන් කලින් එකනේ කියන්නේ. දැන් අපි කලින් ගිහලා බලාගෙන ඔක්කොම යනවා. අලි ගහේ අලියා බනින් මෑ කියලා අපි කලින් කතා කරලා යනවා. හැබැයි අලියා ලෙහාගෙන ගිහලා අපි කියන්නේ නැහනේ. අර බැඳපන් කියන්නේ. එතකොට පිටිපස්සෙන් එක දැකගොන් දෙපඩක් කරලා බැඳ ගන්න. මේ පැත්ත විසික් මෙහෙට දැම්ම නැත්තම් ඔය කන්දේ අලිය ගැන හුතු අලිය. ආයි සුපිරි අලියෙක්. ලංකාවේ අවංකම නම කිය අංක එකේ අලියෙක් ඈ. අදටත් ඈ. ජෙනිමින් ඕනතරක බහින්න පුළුවන් ඈ. ආයි බයිනන්නේ අපිට බයින බයිද? අරන් ගිහලා බැස්සත් තැනක. තාව හරියන්නේ.